ගහන්නාවත් මරන්නාවත් බුරල ගොරවල පැන පැන හපන පිස්සු බලු කුම්ෆු මැරුවත් නීතියෙන් බේරෙන සටන් කලාව. I be like go 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 Kelimiz hasta hasta Baştan şıraklı kadın çıkırdı dosttan ben kodu kung fu master I be like boom 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 මිනිසාගේ හොඳම යාළුවා. මිනිසාගේ ළඟම මිත්‍රයා. මේ බල්ලා ගැන කිව්වහම චීනෙටත් නොයෙක් විදිහේ කතා තියෙනවා. ඉතින් බල්ලා වටාගේ තිත්ත සටන් කලාවක් ෆූජියන් වල නම් චීනේ ඩයිෂු ෆිස්ට් කියලා කියනවා. ෂැන්හයි වුෂු වලට ගෝක්ෂුවන් ෆිස්ට් ඩොග් ෆිස්ට් කියලා කියන මේ බල්ලගේ සටන් කලාව. චීනේ බොහෝම ඉපැරණි ප්‍රසිද්ධ සටන් කලාවක්. මූලිකවම අත් ඉන වගේම තදින් ගැට ගහලා ඇදලා බිම වට කළා ලොක් කරන්න පුළුවන්. BJJ ජූඩෝ රෙස්ලිං වල පාවිච්චි කරන ග්‍රවුන්ඩ් ෆයිටින් ක්‍රමයක් තියෙන මේ සටන් කලාවේ කකුලුත් බොහෝ සෙයින් පාවිච්චි කරනවා. ඉතින් මේ කුම්ෆු කොච්චර ප්‍රසිද්ධ වුණත් කුම්ෆු ගුරුවරු කුම්ෆු ප්‍රවීණයෝ කොච්චර හිටියත් මුවයි තායි බොක්සින් කරාටේ වගේ සටන් ක්‍රමවලදී කුම්ෆු පරාද වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක කොච්චර ප්‍රායෝගිකද මේ කුම්ෆු කියන එක ප්‍රශ්නයක් ලෝකෙට. ඒක විචාරකයෝ එහෙම කියනවා. Chinese martial arts are fake. ඉතින් මේ ප්‍රායෝගිකව සිදුවෙන මාරාන්තික සටනක් අපේ රටේ ඕනතරම් ප්‍රවෘත්තිවල එදිනෙදා ජීවිතයේදී අහන්න ලැබෙන ප්‍රචණ්ඩත්වය සහ මේ ප්‍රචණ්ඩත්වයත් සමග පැමිණෙන ජීවිතේ බේරාගත නොහැකි ආකාරයේ නොඑක ආකාරයේ පහර දීම්, කැපෙන ආයුධ වලින් පහර දීම්, ගිනි අවි වලින් සිදුවන පහර දීම් වැනි දේවල් වලින් ආරක්ෂා වීමට ප්‍රායෝගික සටන් කලාවක් ලෝ තිබුණා නම් හොඳයි සිතනවා නේද? ඉතින් එහෙම සටන් කලාවක් මේ චීනෙන් එක්තරා කාලයකදී බිහි වෙනවා. ඒ එකම සටන් කලාවක් චීනයේ 1945 සිට මේ දක්වා මෙම සටන් ක්‍රමය චීනයේ වැඩිම මරණ සංඛ්‍යාවක් ලබා දුන් සටන් ක්‍රමය බවට ඉතිහාසගත වෙනවා. චන් හගාවෝ 1962 චීනයේ කන්ජෝ ප්‍රදේශයේ උපත ලබන කෙට්ටු ශරීරයක් තියෙන දුර්වල දරුවෙක්. ඔහු පාසලේ නොඑක ආකාරයෙන් අනිත් ළමුන්ගේ උසුළු විසිරු වලට වගේම තාඩට පීඩන වලටත් ලක් වෙනවා. අර කරාටි කිඩ් කතාවේ වගේ. මේවයින් බේරෙන්න පාසලේ කුම්ෆු සංගමේ කුම්ෆු ඉගෙන ගන්න මේ චන් හගාවෝ ඒ තරම් විශ්වාස නොකරන අතර විකට කොමික් බුක්ස් විකට කතාවල තිබෙන කුම්ෆු ක්‍රමවේදයන් වලින් ඔහු කුම්ෆු ඉගෙන ගැනීමට තම ආත්ම ආරක්ෂාව සලසා ගැනීමට උනන්දු වෙනවා. කොටින්ම කියනවා නම් තම පාසලේ කුම්ෆු සංගමේ කුම්ෆු ගන්නන ගුරුවරයාට එම පාසලේ ජ්‍යෙෂ්ඨ ප්‍රචණ්ඩත්වය පතුරන ඡන්දි සිසුන් 3 දෙනෙක් විසින් අමානුෂිකව පහර දී ඔහුව බිම හෙලනවා. ඉතින් මේ සම්ප්‍රදායික කුම්ෆු ගැන විශ්වාසයක් නොතබන චන් හගාවෝ තමාගේම සටන් ක්‍රමයක් හැදෑරීමට උත්සුක වෙනවා.叫做无限制格斗的防身术，这种防身术招招阴狠毒辣，挖眼睛、咬耳朵、踢下阴，根本不理睬传统的所谓江湖规矩。
වයස අවුරුදු 23දී 1985 දී ඔහු විසින්ම නිර්මාණය කරගන්න ලද ළඟ සටන් කළ හැකි ක්ලෝස් ක්වාටර් කොම්බැට් සටන් ක්‍රමයක් ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්විය හැකි සටන් ක්‍රමයක්. In Chinese, Fungochen, a label. චීන භාෂාවෙන් ෆුන්ගෝ චාන් කියන සටන් ක්‍රමයක් ඔහු විසින් ලෝකෙට හඳුන්වා දෙන අතර එහිදී අනිකාට ගරු කිරීම, හෘද සාක්ෂිය, අකාරුණික බව, සිත්පිත් නැති බව, සීමාවක් නොමැති සටන් ක්‍රමයක් බිහි කරන අතර එහි මූලිකම අභිප්‍රාය වන්නේ තම ජීවිතය බේරා ගැනීම සඳහා සටන් කිරීමම පමණයි. චැන් හගාවෝගේ මතය අනුව මාගේ මේ සටන් ක්‍රමය තැන තැන ප්‍රචණ්ඩත්වය ගහ ගැනීමට, ප්‍රචණ්ඩත්වය පතුරවීමට නොව, කිසිවෙකු අපහසුවට පත් කිරීමටත් නොව තම ජීවිතය බේරා ගැනීම සඳහා කරන සටන් ක්‍රමයක් ලෙස ඔහු මෙය හඳුන්වා දෙනවා. ආමරිකයන්ට ප්‍රචණ්ඩත්වයට විරුද්ධව දුර්වලයන්ට ආත්මාරක්ෂාවට ජීවිතය බේරා ගැනීම සඳහා පමණක් මොන සටන් ක්‍රමයක් බවට මෙය පත්වනවා. මෙම සටන් ක්‍රමය හැදෑරීමට මෙම සටන් ක්‍රමයේ කුමන ස්ථානයකින් පටන් ගත්තත් මුලින්ම චීනයේ නීති පොත, චීනයේ දැනට පවතින නීතිය හැදෑරීම මූලිකවම අධ්‍යයනය කිරීමට සිදු වෙනවා. සුළු වරදකට හෝ මරණ දඬුවම ලැබිය හැකි මහජන චීනයේ දැනට පවතින නීතියට අනුව මිනිමැරීම්, සොරකම්, මත්ද්‍රව්‍ය දූෂණ සුළු වරදකට පවා ඉතා ඉක්මනින් මරණ දඬුවම ලබන චීනය වැනි රටක මුලින්ම මෙම සටන් ක්‍රමය හැදෑරීමට පෙර චීනයේ නීති පොත හැදෑරීමට සිදු වෙනවා. 2001 වර්ෂයේ චාංගේ ශිෂ්‍ය ෆන්ට තම නිවස අසලදී 12 දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් පහර දෙන අතර 12 දෙනෙක් හරිද මේ ලේඛනගත වූ නඩු විභාගයට ලක් වූ සිදුවීමක්. 9 දෙනෙක් තුවාල කොට, 2 දෙනෙක් බරපතල තුවාල කොට එක් අයෙකුට මරු කැඳවන අතර මේ පොලිසිය විසින් තම ආත්මාරක්ෂාවට සිදු කරන දෙයක් බව නඩු විභාගයේදී සනාථ කරනු ලබනවා. Kamdanlık durap yazılı Anlayma dep tapanmay Sarıstan canның mana kaderi Yağmur dinkin çantasa Yoksun durmuşum palaketleri Men bir işenç, men bir ümit Vakreysler alamadri Kelimiz hasta hasta Paştan şıraklı kadın çıkırdı dosttan Men kodu konfumasta İbelet bu Ey kızıldı kanmaz kap Sema bir çolpan Kapya pişin kıpız kap Oyun mama Rolü yemez bu tam Bir dilişkimin import sigar Tığımı kımmen şampan Mama Bulura oynayma dansa Dedanın bulağın uçulu valdi Sıkıntı yok ya yamsa Memdin nösemke aylandı ropka Yalğız kişi Batolka Günde aeroport dolandı somka Şam şatıman kaman dropka Altın beşimli badam bu topka Yavaşka gölençik yaman topka Nesivam kaçamda lıkkıda Özemli umanı kolamda yok Pat para Nimecik kamera para Yetişalısınla ornumla berime Polisiye çakara Soraydım iyice kandara Bu gence akkara İcarı kanka işini püşüysem sentik akvara 2002 ලියෝ නම් ශිෂ්‍යයා 7 දෙනෙකුට පහර දෙන අතර එහිදී එක් අයෙකුට මරු කැඳවනවා. දොන්වන් දුම්රිය පොළේදී සිදුවන මෙම ආයුධ සන්නද්ධ පහර දීමේදී පොලිසිය විසින් එය තම ආරක්ෂාවට සිදු කළ බව නඩු විභාගයේදී තහවුරු කරනවා. 2005 එවැනිම සිදුවීමක් 3 දෙනෙකුන් යුත් කණ්ඩායමකින් දෙනෙකුට දැඩි අනතුරු එක් අයෙකු මරණයට පත්වීම. බන්ධනාගාර නිලධාරීන් චංගෙන් ගුරුහරුකම් උපදේශකත්වය ලබා ගන්න අතර
ප්‍රචණ්ඩ හදිසි අවස්ථාවලදී ඉක්මන් ප්‍රතිකර්ම ලබා ගන්න ආකාරය මෙහිදී ඔවුන් චන්ගෙන් ඉගෙන ගන්නවා. 2002 කුලී රථ රියදුරන් මහා මාර්ග ආරක්ෂක රථවාහන පොලිසිය ආරක්ෂාව සඳහා චන්ගෙන් උපදේශකත්වය ලබා ගැනීම 2007 දී චීන හමුදාව දක්වාම ඔහුගේ උපදේශකත්වය පුහුණුව ඔහුගේ සටන් කලාව චීනයේ හමුදාව පවා ඔහුගෙන් උපදේශකත්වයන් ලබා ගන්නවා. 2007 දී චීන හමුදාව දක්වාම ඔහුගෙන් උපදෙස් සහ මෙම සටන් පුහුණුව ලබා ගන්න අතර 2009 දී විශේෂ ත්‍රස්ත විමර්ශන කණ්ඩායම් වලටද මෙම ක්‍රමය ඔහුගෙන් ඉගෙන ගන්නවා. කාන්තාවන්ට සිදුවන හිරියර අඩත්තේටම් පිළිබඳව උපදෙස් ලබා දෙන ඔහු හදිසි අවස්ථාවකදී උහුරු දණ්ඩ සපා කෑම, කතුරු, කුස්සියේ තිබෙන ඕනෑම උපකරණයක්, අඬු, මිටි සහ තම අතට අහුවෙන ඕනෑම ආයුධයක් සහ ඇස්වලට පහර දීම, වේදනාකාරී රහස් ප්‍රදේශවලට පහර දීම ආදී නොයෙක් සටන් ක්‍රම ඔහු විසින් කියා දෙන ලබන අතර ඔහුගේ මෙම සටන් කලාව ශාවලින් පන්සලේ ශාවලින් පූජකවරුන් අතරද විවේචනයට ලක්වනවා. චන් හගාවෝ විසින් නිර්මාණය කරන ලද මෙම සාම්ප්‍රදායික නොවන මෙම සටන් ක්‍රමය බොහෝ වේලා දහඩිය මහන්සියෙන් දැඩි කැපවීමකින් අවුරුදු ගණනාවක් පුරුදු පුහුණු වී කරන සටන් කලාවකට වඩා ඉක්මන් වේගවත් ප්‍රතිචාර දක්විය හැකි ප්‍රායෝගික සටන් ක්‍රමයක් වීම තරුණ පරපුර අතරද බෙහෙවින්ම ජනප්‍රිය වන අතර චීනයේ ශාවලින් පන්සලේ සිටින පූජකයන් විසින්ද දැඩි විවේචනයට ලක්වනවා. තරුණ පරපුර විසින් ඔහුගේ මෙම සටන් ක්‍රමය ගැන ගීත පවා නිර්මාණය කර තිබෙනවා. Anlayma dep tapanmay sarıstan canның mana kaderi Yağmurdan keng çantasa yoksun durmuşun palaketleri Men bir işaret, men bir ümit Vakresler alamadri Kelimiz hasta hasta Paştan şıraktı kadın çıkırdı dosttan Ben kodu konfumasta İbelet bu 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 Eğzinde kanmaz kap Sama bir çolpan Kapya pişin kıpızgın Oyun mama Rolü yemez bu tam tam Bir dirişkimin import sigar Tığımı kımmer şampan Mama Bulura oynayma dansa Dedana bulağın uçulup aldı Sıkıntı yok ya yansa Memdin özemge aylandı romka Yalğız kişi Batolka Günde aeroport dolandı zonka Şam şerdimen kaman dropka Altın beşimde badam bu topla Yavaşta yölençik yaman topla Nesivam kaçamda lık kadar Özemle umanı kolamda yok Pat para Nimecik kamera at para Yetişeli sanla ornumda berime Buluşacak kara Soraydım iyicez kandara Bu gence akkara İcarı kank işinip şuysan sentik akvara Yeah. Hello. I be like go, 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 go. Kelimiz hasta hasta. Paştan şıraktı kadın çıkırdı dosttan ben kodu konfumasta. İbelet bu 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 bu. Eğzinde kanmaz kap. Sama bir çolpan. Kapya pişin